Good morning, sunshine. මේ ඔයාලා දකින්නේ මීට අවුරුදු 6කට කලින් මගේ ජීවිතේ ගත කරපු ලස්සන දින දෙකක අත්දැකීම් ගොඩක රූපරාමු පෙළක්. Is ready to take you out? Yeah. You are in her belly now. See? Lord Jesus, thank you for this wonderful gift you are going to give us today, Father. We don't know how to be a father or a mother, but we know that you are going to guide us throughout our whole life, Father. Thank you for this wonderful gift. Thank you for this wonderful day. Lord Jesus, you are our greatest God, greatest Lord. In Jesus' name I pray. Amen. මේ දවසට කලින් කිසිම දවසක මම රෝගියෙක් විදිහට රෝහලක නැවතිලා ඉඳලා නැහැ. තියටර් එකකට උනත් ගිහින් තියෙන්නේ සැත්කමක් දිහා බලාගෙන ඉන්න විතරයි. හැබැයි ඉතින් අද මම ඒ අත්දැකීම ගන්න යනවා. තව මිනිත්තු කිහිපයකින් මම සිසේරියන් සැත්කමකට මුහුණ දෙන්න යනවා. මං කොච්චර බයෙන්ද ඉන්නේ කියලා ඔයාලට මගේ මූණ බැලුවම හොඳට පේනවනේ. හැබැයි ඉස්සෙල්ලා කමන්නේ මේක නිකන් වැඩේ විතරයි වුණා. අපි ගෙනියත් වගේ යමු වෙනවා නේද? එන්දියම අමන්නේ මේ දවස වෙනකොට මගේ බබාට හරියටම සති 38ක් සම්පූර්ණ වෙලා තිබුණා. ඉතින් බබාව සීස කරලම ගමු කියලා ડોක්ටර් කියපු නිසා අපි කලින් දවසේ රෑ ඇවිත් 9 වෙල්ස් හොස්පිටල් එකේ නතර වුණා. හැබැයි මුළු රෑ පුරාම මට හරියට නිින්ද ගියෙත් නෑ. බබා සෑහෙන දැඟලුවා. එහෙට මෙහෙට පෙරලි හිටියා. මට එක විදියකටවත් ඉන්න පුළුවන් වුණේ නෑ. කොහොම හරි තියටර් එකට යන්න කලින් අපිව වෙන කාමරයකට දානවනේ. ඒ කාමරේදී මගේ වෝටර් බෑග් එක කැඩුනා. ඉතින් මම එතන ඉන්න නර්ස් කෙනෙකුට කිව්වහම එයාලා ඉක්මනට මගේ ඇඳුම් මාරු කරා. ඊට පස්සේ තියටර් එකට ගෙනihin මගේ කොන්දට ගහන ඉන්ජෙක්ෂන් එක ස්පයිනල් බ්ලොක් එක මට දුන්නා. මට තාමත් මතක් වෙනකොට හරිම පුදුමයි. එදා නම් මට චුට්ටක්වත් රිදුන්නේ නැහැ. මට කොන්ද නවන්න කියලා ડોක්ටර් කිව්වා. ડોක්ටර් එක කරන්න පටන් ගත්ත වෙලාවවත් මම දන්නේ නැහැ. ඇඟ ඇතුළට දියරයක් විද්දා වගේ තමයි දැනුනේ. දැන් හරි කියලා කිව්වා. ඊට පස්සේ ඇඳේ දිගා වෙන්න කියලා හරියම කලබලෙන් කැනියුල එකකුත් ගැහුවා. ඊට පස්සේ ඉතින් චුට්ටක්වත් බය වෙන්න එපා කියලා මගේ ඔළුව අත ගාලා මගේ කොන්දට ඉන්ජෙක්ෂන් එක ගහපු ඇනස්තීසියොලොජිස්ට් මගේ ළඟටම වෙලා හිටියා. හැබැයි ඉතින් මම හොඳටම බය වෙලා හිටපු නිසා මට හුස්ම ගන්න චුට්ටක් අමාරුයි වගේ දැනුණා. එතකොට මම ඒක කිව්වහම මට ඔක්සිජන් දුන්නා. හැබැයි ඒ තියටර් එක ඇතුලේ ඉන්න හැමෝම චුට්ටක්වත් බය වෙන්න එපා. ඔයා හොඳින් ඉන්නව නේද කියලා නිතරම මගෙන් අහමින් තමයි හිටියේ. මට ඇනස්තීසියා එක දීපු ડોක්ටර්යි නර්ස්ලයි මගේ ඔළුව ළඟට වෙලා ඉඳන් මාත් එක්ක කතා කර හිටපු එක. ඉතින් මම අලුත් අම්මා කෙනෙක් නිසා ඒ වෙලාවේ ගොඩාක් වැදගත් වුණා. ඊට පස්සේ ඉතින් මට ඇහුණා ડોක්ටර් කියනවා මෙයාගේ හස්බන්ඩ් එන්න කියන්න කියලා. ඊට පස්සේ ඉතින් මගේ මහත්තයා මගේ ළඟට ආවා. බබා එළියට ආවහම තමයි දන්නේ මෙච්චර දවසක් මගේ බඩ ඇතුලේ දඟල හිටියේ චූටි කොළු පැංචෙක් කියලා.
returning care, right? හරි. Before they Very loud, no? How are you? Welcome. මේ අම්මගෙනම හරි නේද? Oh, children books. Hello. මේ විදිහට බබාවයි මාවයි තියටර් එකෙන් එළියට අරගෙන අර කලින් හිටපු කාමරේම ටික වෙලාවක් තියාගෙන ඉඳලා මම නැවතිලා හිටපු කාමරේටම අරගෙන ආවා. ඊට පස්සේ ඉතින් එයාට කිරි චුට්ටක් දෙන්න හැදුවත් මෙයා කට ඇරලා කිරි බිව්වේ නැහැ. ඒ නිසා ලැක්ටේෂන් ස්පෙෂලිස්ට් කෙනෙක්ට කතා කරලා බබාට කිරි දෙන විදිය, බබාගේ කුඩුස් අරින විදිහ අපි අහගත්තා. අය ඉනා වෙනවද? මගේ සර්ජරි එක තිබුණේ උදේ 5:00 6:00 අතර වගේනේ. ඉතින් හවස 6ට වගේ මගේ යූරින් කැතේට එක ගලවලා මට ඇඳෙන් බහින්න කියලා කිව්වා. මාව ඇඳෙන් බස්සලා මට වොෂ් එකක් දාගන්නත් නර්ස් කෙනෙක් උදව් කරා. ඊට පස්සේ ඉතින් රෑ බබා එක්ක හිටියේ මමයි මහත්තයයි විතරයි. This is your first part. Today is your second day. දෙවනි දවසේ බබාව නෑවුවා. මේ ඔයාලා දකින්නේ ආව නාවපු හැටි තමයි. ඉතින් මේ නාවන්න පාවිච්චි කරපු බේසන් දෙක එහෙමත් අපිට ගෙදර ගෙනියන්න දෙනවා.
ඕනේ නේද? ඔයාගේ ෆස්ට් බාත් එක කොහමද? Thank you. Hello, sweetie. You are about to be discharged from the hospital. This is your second day. This is your mama. And this is you. You are sleeping. Hello. Hello. බබාටයි අම්මටයි කිසිම ප්‍රශ්නයක් නැති නිසා ඉතින් බබා ලැබිලා දෙවැනි දවසේම අපිට ගෙදර යන්නත් අවස්ථාව ලැබුණා.